අපි දැන් බලමු දැන් මම අර කලින් කිව්ව හැම වියලෙන ප්‍රශ්නේ ග්ලෝ එකක් නැතිකම එල්ලා වැටෙන එක රැලි වැටෙන එක ඇස් වටේ කළු වෙන එක ඇත්ත වයසට වඩා වයස පාට පේන එක කොණ්ඩේ අකලට සුදු වෙන එක කොණ්ඩේ නිරෝගී නැති වෙන එක ඔය වගේ කොණ්ඩේ කැඩිලා යන එක එතකොට නියපොතු කැඩෙනවා තුනී නියපොතු හරිම අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩකට හේතුව තමයි මොකද්ද දන්නවද දැන් අපේ හැමේ බහුලවම තියෙන ප්‍රෝටීන් එක තමයි මේ කොලජන් කියලා කියන්නේ ඉතින් මේ කොලජන් නිෂ්පාදනය අඩු වුණාම තමයි අර මම කිව්ව ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න බලන්නේ. ඒ වගේම තමයි සමහර අයගේ බර වැඩි වෙනකොට එහෙම නැත්නම් වයසට යනකොට හන්දි ජොයින්ට්ස් රිදෙන්න ගන්නවනේ. අන්න ඒකටත් එක හේතුවක් තමයි මේ කොලජන් නිෂ්පාදනය ඇඟේ අඩු වෙන එක. ඉතින් මේක මෙහෙම කොලජන් නිෂ්පාදනය ඇඟේ අඩු වෙන්න ගොඩක් හේතු තියෙන්න පුළුවන්. කියන්නේ අධික ලෙස ඉර එළියට නිරාවරණය වෙන එක, වායු දූෂණය, එතකොට ඇතිතරම් ගුණාත්මක කෑම ගන්නේ නැති එක, වතුර බොන්නේ නැති එක, ස්ට්‍රෙස් වෙන එක, දුම්පානය කරන එක, ඇල්කොහොල් ගන්න එක අපේ ජීවිතේ අපේ තියෙන පුරුදු ගොඩාක් බලපානවා මේ කොලජන් නිෂ්පාදනය ඇගේ අඩු කරන්න. ඒ වගේම තමයි අපේ අවුරුදු 25 පහ වුණාට පස්සේ අපේ ඇඟෙන් නිපද වෙන කොලජන් ප්‍රමාණය එන්න අඩු වෙන්න ගන්නවා. හැබැයි ඊට පස්සේ ඇඟට අවශ්‍ය වෙන කොලජන් ප්‍රමාණය නිපද වෙන ප්‍රමාණයට වඩා වැඩි. එතකොට අර හිගයක් එනවනේ අපිට. ඉතින් ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අපේ ශරීරයට කොලජන් ලබා දෙන එක. මම හැම වෙලේම කියන දෙයක් නේ අපි පිටින් මොනවා ගෑවත් වැඩක් නෑ. අපි ඇඟ ඇතුළට දෙන පෝෂණයෙන් තමයි අපේ ලස්සන නිරෝගීකම මේ හැම දෙයකටම වැඩිපුර බලපාන්නේ අපි ඇඟ ඇතුළට ගන්න දේ කියලා. ඒ නිසා අපි කොලජන් සප්ලිමන්ට් එකකුත් අපේ ඇඟ ඇතුළට ගන්නවා නම් අර මම කිව්ව ප්‍රශ්න ගොඩකට විසඳුම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කොලජන් ඇඟට ලබා ගන්න පුළුවන් එෆිෂියන්ට්ම විදිහ, ඉක්මන්ම විදිය සහ කාර්යක්ෂමම විදිය පානයක් විදිහට මේක අපි ඇඟට ගන්නවා නම්. ඉතින් වෙළඳපොලේ අද ගොඩාක් කොලජන් නිෂ්පාදන ගන්න තියෙනවා. ඒ වුණාට ලංකාවේ උසස්ම ප්‍රමිතියෙන් තියෙන ගුණාත්මක බවින් වැඩි සහ ඉක්මනින් ප්‍රතිඵල ලබලා දෙන කොලජන් නිෂ්පාදනයක් ගැන තමයි මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ. ඉතින් මේ ග්ලෝ කොලජන් එක මම උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් කියලා කියන්නේ මොකද මේක රටවල් 31ක අලෙවි වෙන ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම තමයි අර අපි ගන්න ආහාර අතිරේක වලට එතකොට අපි ගන්න වැක්සීන් වලට වගේ දෙන ඒ වගේ ප්‍රමිතිය සනාථ කරන TGA තත්ත්ව සහතිකයෙන් පිදුම් ලැබපු ප්‍රොඩක්ට් එකක් තමයි මේ ග්ලෝ කොලජන් කියලා කියන්නේ. ඉතින් මේක ලෝකේ විශාලතම ජෙලටින් බේස්ඩ් කොලජන් නිෂ්පාදනය කරන ආයතනයක් වන ජර්මන් වල ජෙලීටා කම්පනි එකේ වෙරිසෝල් කියන බ්‍රෑන්ඩ් එක යටතේ තමයි මේගොල්ලෝ මේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නෙ. ඒ නිසා තමයි මම කිව්වේ මේක ඉතාමත් උසස් ගණයේ නිෂ්පාදනයක් කියලා. අර මං කිව්ව විදිහට කොලජන් ශරීරයට ලබා ගන්න පුළුවන් කාර්යක්ෂමම විදිහ තමයි පානයක් විදිහට ගන්න එක. ඉතින් එතකොට මේ ග්ලෝ කොලජන් එකත් අපිට ගන්න පුළුවන් පානයක් විදිහට. ඉතින් එතකොට අපිට පාවිච්චි කරන්න අරගෙන දවස් 10ක් සති දෙකක් වගේ යනකොට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාම අර අපේ හැමේ තියෙන වියලි බව නැති කරලා හැමේ තියෙන රැලි නැති කරගන්න පුළුවන්. හොඳට හැම ඇද්දිලා ලස්සනට තියෙන්නේ අර යටින් තියෙන කොලජන් ලේයර් එක හරි ලස්සනට තිබුණොත් තමයි. හොඳට පිරීලා තිබුණොත් තමයි. ඉතින් කොලජන් ලේයර් එක එන්න අඩු වෙනකොට ඊට පස්සේ ඊට උඩින් තියෙන හැමෙත් රැලි පේන්න ගන්නවා. වියලි බවක් ඇති වෙන්න ගන්නවා. පිරිපින් බව නැති වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ග්ලෝ කොලජන් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝගේ හැම හොඳ ග්ලෝ එකක් හම්බ වෙනවා. හැමට හොඳ තෙතමනයක් ලැබෙනවා. රැලි ගතිය නැති වෙනවා. ඒතර ඇස් වටේ අඳුරු ගතිය, එතකොට අපේ ওই වැලමිට දනිස්ස වගේ අඳුරු තැන් තියනවා නම් හැමේ යන්න ඒව නැති කරගන්න පුළුවන්. මේ විදිහට හැමේ තියෙන කොලජන් ප්‍රමාණය අඩු වුණාම තමයි අපි වයසට වඩා වයස පාට පේන්නේ. ඉතින් ඒ හින්දා අපේ තරුණකම රැක ගන්න නම් අපි හැමට අවශ්‍ය කොලජන් ප්‍රමාණය අනිවාර්යෙන් දිනපතා ලබා දෙන්න ඕනේ. ඊට ඒ වගේම අකලට කොණ්ඩේ පැහෙන එක, එතකොට කොණ්ඩේ කැඩෙන එක, කොණ්ඩේ තුනී නම් හොඳ නිරෝගී කොණ්ඩයක් කරගන්න පුළුවන්. නියපොතු වර්ධනය හොඳට වෙනවා. නියපොතු කැඩිලා යන්නේ නැහැ. අන්න ඒ වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා මේ ප්‍රොඩක්ට් එකේ. ඒ වගේම තමයි අර මම කියවනේ හන්දි මොනවාද ජොයින්ට්ස් රිදෙන එකටත් මේක හොඳයි කියලා. ඒ කියන්නේ අපේ කාටිලේජ් වල
තියෙන කොලජන් ප්‍රමාණය අඩු වුණාම තමයි වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ අපිට හන්දිවල තියෙන කොලජන් ප්‍රමාණය වැඩි වුණාම වේදනාව අඩු කරලා ක්‍රියාශීලීව දවස ගෙවන්නත් හැකියාව ලැබෙනවා. මේ වාසි ලබා ගන්න නම් ඕගොල්ලන්ට අවුරුදු 20, 22, 24 වගේ කාලේ ඉඳලා මේක බොන්න පටන් ගන්න පුළුවන්. මොකද එන්න එන්න අපේ හැමේ තියෙන කොලජන් ප්‍රමාණය වයසත් එක්ක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැනේ. ඒක නිසා පුරුද්දක් විදිහට ඩේලි රූටින් එකේම කොටසක් විදිහට ඕගොල්ලන්ට මේ කොලජන් එක ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂත්වය තමයි සැෂේ පැකට්ස් විදිහට මේක එන්නේ. ඉතින් එතකොට අර දවසට අපි ගන්න ඕනේ කොලජන් ප්‍රමාණය මිලිග්‍රෑම් 2500ක් මේ එක පැකට් එකක තියෙනවා. ඉතින් අර හැමදාම එකම ටබ් එක අරලා කොලජන් හරි මොනම හරි දෙයක් ගන්නකොට ඒකට හුලං වැදිලා ඊට පස්සේ ඒකේ ප්‍රමිතියට හානියක් වෙන්න බලනවානේ. ඒ වගේ නෙමෙයි මේක හරිම ලේසි අනිත් එක යන තැනක ගෙනියන්නත් පුළුවන්. ගොඩාක් වෙළඳපොලේ තියෙන කොලජන් වල තියෙන මේකක් තමයි අර අපිට බොන්න හරි නිකන් ආස හිතෙන්නේ නැහැ නිකන් පිලි රහක් වගේ නිකන් ෆිෂි ටේස්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේ කොලජන් එකේ එහෙම නැහැ. හොඳ ප්‍රියමනාප රහක් තියෙනවා. ප්‍රියජනක රහක් තියෙනවා. සුවඳ හොඳයි. එතකොට කලර් එක හොඳයි. මොනත් සුගර් දාලත් නැහැ. දැන් අපි බලමු කොහොමද මේක පානය කරන්න කියලා. සාමාන්‍යයෙන් අපිට උදේ කෑමෙන් පස්සේ වගේ මේක ගන්න පුළුවන්. ඉතින් අර මං කිව්ව විදිහට මේක ගන්න තියෙන හරිම ලේසි. විනාඩියක්වත් යන්නේ නැහැ මේක හදා ගන්න. මද රස්නේ වතුර එකක් අරගෙන ඒකට කොලජන් පැකට් එක දාලා දිය කරලා බොන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඕගොල්ලන්ට ෆ්‍රෙෂ් මිල්ක් එකකට මේක දාලා බොන්න පුළුවන්. ගොඩාක් රස්නේ නැති ෆ්‍රෙෂ් මිල්ක් එකකට මේක දාලා බොන්න පුළුවන්. එතකොට ෆෘට් ජූස් වලට මොනවද ලයිම් ජූස් වලට, ඔරෙන්ජ් ජූස් එකකට, යෝගට් එකකට, යෝගට් ඩ්‍රින්ක් එකකට, එහෙම නැත්නම් ඕට්ස් වලට දාලා කන්න පුළුවන්. ඒ වගේ ඕනෙම දෙයක් එක්ක මික්ස් කරලා කන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන්ට අර මොනවද ආස නැති දෙයක් වෙන්නේ නැහැ. හරිම ප්‍රියජනක ආහාරයක් විදිහට හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් වෙන විටමින්ස් ගන්න කෙනෙක් නම්, මල්ටි විටමින්ස් ගන්න කෙනෙක් නම් වෛද්‍යවරයාගෙන් අහලා මේක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසි කෙනෙක්ට. ඉතින් තව පිරිමි අයටත් මේක ගන්න පුළුවන්. මොකද ජිම් යනවා වගේ නම් මසල්ස් හොඳට වර්ධනය කර ගන්න ඕනේ නම් පිරිමි අයටත් ඒක කොලජන් සප්ලිමන්ට් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මම අර කලින් කියපු ප්‍රශ්නත් ගෑනු අයට විතරක් නෙමෙයි පිරිමි අයටත් තියෙනවා. ඒකින්ද පිරිමි අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව. මේ නිෂ්පාදනය ඔයගොල්ලන්ට ෆාමසීස් වලින් ගන්න පුළුවන්, සුපර් මාකට්ස් වලින් ගන්න පුළුවන්, කොස්මැටික්ස් විකුණන්න තියෙන කඩේකින් උනත් ගන්න පුළුවන්.